හායි මගේ යාළුවනේ හැමෝම හොඳින් පරිස්සමෙන් නැති කියලා හිතෙනවා. මේ ඉතින් අප්‍රේල් මාසේ ආරම්භය. අද අප්‍රේල් 3 වෙනිදා තමයි මම අද මේ වීඩියෝ එක දාන්නේ. ඉතින් අප්‍රේල් මාසේ මෙන්න මේ විදිහට ලස්සනම ආරම්භ වුණා. අපි අද පුංචි වැඩක් කරන්න තමයි යන්නේ. ඒ මොකද්ද දන්නවද? ඒ තමයි අපි අද බව්වොන්ට දානයක් දෙන්න තමයි යන්නේ. ඉතින් මේ අප්‍රේල් මාසේ මුල අපි ඒක දෙන්න හේතුව මම වීඩියෝ එකේ අන්තිමට කියන්නම්. අපි අය මේ දානේ දෙන්නේ මොනාටද මේ දානේ දෙන්නේ කියලා. ඉතින් අප්‍රේල් මාසේ මෙන්න මේ විදිහට ලස්සනම ආරම්භ වෙනකොට හැබැයි අපිට නම් චූටි දුකක් තියෙනවා. ඒකට හේතුවත් මම කියන්නම්කෝ. මුලින්ම අපි දානකට ඕන කරන බඩු මේ මොනවාද කියලා බලමු. ඉස්සෙල්ලාම වට්ටක්කා එපයි අනිවාර්යෙන් බවුන්ගේ මේ දානය කියලා කෑම එකක් හදනකොට අපි මතක් කරලම දාන දෙයක් තමයි මේ වට්ටක්කා කියන්නේ. ඉතින් අපි ලොකුවට නෙමෙයි මේ දානේ දෙන්නේ. සාමාන්‍යයෙන් අපිට පුළුවන් විදිහට මේක දෙනවා. මෙන්න මේ විදිහට ඉස්සෙල්ලාම අපි වට්ටක්ක ටික හොඳට කපා ගන්න එපා. පස්සේ අපේ අක්කා තමයි වට්ටක්ක ටික කපන්නේ. අපේ ජීවිතේ අපි සත්තුන්ට ගොඩාක් ආදරේනේ. ඉතින් ඒ අතරින් වර්ගයක් තමයි බව්වෝ කියන්නේ. ඉතින් බව්වොන්ට ගොඩාක් අය කැමති නැති පිරිසකුත් ඉන්නවා. ගොඩාක් අය කැමති. ඉතින් එයාලාගේ හුරතල් වැඩ ඒ ආදරේ ඒ දේ දන්නේ ඒ බව්වෙක් හදන අය සහ ඒ ආදරේ විඳින අය. ඒ වගේම තමයි එයාලා නැති වුණාම ඒ දුක දන්නේ ඒ අයම තමයි. ඒ වගේ දෙයක් තමයි මේත්. ඉතින් කතාවෙන් කතාව ඔන්න වට්ටක්ක ටික කපාගෙන ඉවරයි. අපි දැන් මේකට පරිප්පු වට්ටක්ක අල්ල ටික කපලා දාගත්තා. ඊට පස්සේ මේකට දැන් මස් මාළු ඒ ටික දාගන්න ඕනේ. මේ භාජනයේ තමයි අපි උයන්නේ. මේකට ඊට අමතරව රම්පේ කරපිංචේ මන් දාගන්න එපා. අපි ඊට පස්සේ ඒ ටික හදාගෙන ඉමු දැන්. අපි දැන් මේකට මස් ටික දානවා. මලු දාන්නේ නැහනේ. මස් දානවා. මස් වලින් විතරක් උයනවා. අක්කා මොකද කියන්නේ? පරිප්පු මසුත් තියෙනවා. අර ප්‍රෝටීන් දාපු බල්ලොන්ට. එකක් දාන්න. මේකේ තියෙන්නේ ප්‍රෝටීන්. එයා විටමින් නම් බලන් තියෙන ඒව. කවුද ඒක දුන්නේ? කඩවල වල තියෙන බල්ලොන්ට. මේකට දැන් ආයෙ මොනවද දාන්නේ? ඔකට දැන් පහේ ටික දාලා ඉස්සෙල්ලා මේ ටික කාලා කරලා ඉන්න ඕනේ. නැත්තම් හාල් දැම්මම අමාරුයි. කාලා කර. ඒක උගල්ලලා වගේනේ. ෆ්‍රිජ් එකේ තිබ්බේ. මේක ඇත්තේ දුවන්න වාජනේ. ඒක තමයි මත් කල්පනා කරේ හාල් නම් දාන්න බැරි වෙයි වගේ. දාලා බලමුනේ. ඒක ඉස්සෙල්ලා මේකට දැන් අපි ඔක්කොම දාගත්ත හාල් මිරිස් 3-5 ලුණු රම්පේ කරපිංචා එතකොට වට්ටක්ක ඔක්කොම දාලා දැන් මේක අපි ලිපේ තියන්න යන්නේ. වට්ටක්ක පරිප්පු අල්ල මස් ටික එහෙම දාලා මේ තියෙන්නේ. මේක දැන් ලිපේ තියමුනේ. ඔන්න දැන් අපි මේක ලිපේ තියාගත්තා. මෙන්න මේක තමයි උයන්නේ. ගෑස් ලිප දිහා බල දර ලිපේ උයන්න තමයි දැන් වෙලා තියෙන්නේ. ඕක මූඩියකෝ. ආර්ති අන මූඩි. එයාසේ අක්ක මූඩි හොයනවා. ඔන්න දැන් නම් මේක චුට්ටක් හරි ගිහින් වගේ පේනවනේ. තාම හරියන්න තියෙනවා. කටහඬ ගණන් ගන්න එපානේ. මේ හෙම්බිරිස්සාව හැදිලා පොඩ්ඩක් අවුල් ගිහිල්ලා මේක දැන් ටිකක් හරි ගිහින් වගේ නේද මේ. ඒ වුණාට තව හරියන්න ඕනේ මේක. චුට්ටක් හරි ගිහින් තියෙන්නේ. බලමුකෝ අපි මේක සම්පූර්ණයෙන්ම හැදුනට පස්සේ දරලිපේ වෙනකොට තියෙන අවුල තමයි පේනවද? මේ අලු නාන්න වෙනවා. එනකොට දරලිපේ හදන කෑම රහයි නේද යාළුවනේ? ඔන්න දැන් මේ බත් එක හරි ගිහින් තියෙන්නේ. මේ උඩින් දාලා තියෙන්නේ මේ චිකන් වගේක්. ඒක නිකන් අර අමුෙන් දෙන්න යන්නේ එහෙම මොකක් හරි එකක් මේ. ඊට පස්සේ අපි උඩින් දැම්මා. දැන් මේක බෙදන්න තමයි යන්න ඕනි. බෙදන්න යන කලින් කන්න ඕනි බඩගිනි. එහෙනම් කාලා හම්බ වෙමු.
මෙන්න මේ විදිහට අපි ඊට පස්සේ අපිත් බත් කාලා දානේ දෙන්න පිටත් වුණා. මං කියන්නම් කිව්වනේ අපිට මේ දානේ දෙන්න හේතුව. එතකොට විශේෂ හේතුවක් කිව්වනේ විශේෂ හේතුව. එතකොට අපිට අප්‍රේල් මේ මුල දුක මොකද කියලා. අපිත් ආදරෙන් බව්වෙක් හැදුවා. අපි හිතපො නැති වෙලාවක එයා අපෙන් සමුගත්තා. ඉතින් එයා නැති වෙලා දවස් 7 සම්පූර්ණ වුණ හින්දා යාට පින් අනුමෝදන් කරලා තමයි අපි මේක දුන්නේ. මේ කියන්නේ අපි සාමාන්‍යයෙන් දාන දෙනවා විශේෂයෙන්ම දුන්නේ එයා වෙනුවෙන් මේ දානේ. ඉතින් හරිම ආදරෙන් හරිම කීකරුව හදපු අපේ ආදරණීය බව්වා දැන් අපි අතර නෑ. ගිය අවුරුද්දේ මේ වෙනකොට හිටියා. නමුත් දැන් එයා අපි ගාව නෑ මේ අවුරුද්දේ. ඉතින් ඒක අපිට හොඳටම දැනෙනවා. ඔයාට ලස්සන ආත්මයක් ලැබෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. ආයේ මේ වගේ දුකක් කාටවත් දෙන්න එපා. හොඳ ආත්මයක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයා ඉපදිලා ඉන්න තැනක හරිම සතුටින් ඉන්න කියලා. ඉතින් අපි දානේ දීලා ඉවරයි. දැන් අපි ගෙදර යන්න තමයි හදන්නේ. මේ ඉන්නේ අපේ බව්වා. එයාගේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් තිබ්බලා ඔන්න මම දැම්මා. හලගෙඩියක් වගේ පේනවනේ ඉන්නවා. ඉතින් එයා හරි හුරතල්ලානේ ඔහොම හිටියට ඉතින් ඕව මතක් වෙද්දි ඉන්න බෑ මාරම දුකයි. අපි දැන් තමයි ඔන්න ගෙදර ආවේ. එහෙනම් තවත් දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. මතක ඇතුව මාව subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් ඉන්නවා. එහෙනම් හැමෝටම bye.